සේකෝ ජපාන් YouTube channel එකත් එක්ක අදත් ඇක්තුවලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් තවත් අයිසච් එකක් කියලා දෙන්න යන්නේ. මේක ගොඩාක් වැදගත් අයිසච් එකක්. යොරොෂිකු ඔනෙගයිෂිමස් කියන අයිසච් එක. යොරොෂිකු ඔනෙගයිෂිමස්. ගොඩක් වෙලාවට මේක සාමාන්‍ය කෙනෙක්ව මුලින්ම හමු වුණාම මුලින් කතා කර හජිමි මාෂේ කියන අයිසච් එකනේ. හජිමි මාෂේ අමුණීම සතුටක් කියලා. ඊට පස්සේ තමන්ව හඳුන්වා දෙනවා. මේ හතශිව අශෝක දෙසුරි රංග කරාකි මාෂ්ට ලංකාවේ ඉඳන් ආවි කියලා කිටි හැඳින්වීමක් කරලා අවසානයේ තමයි යොරොෂිකු ඔනෙගයිෂිමස් කියන එක පාවිච්චි කරනවා. ඉතින් අර එතන අදහස් වෙන්නේ දැන් ඔයගොල්ලෝ ජපානට ආවහම අලුත්නේ. ඒතර මොනවා හරි නොතේරෙන දෙයක් අපි තුමු අලුතෙන් වැඩට ගිය තැනක කියලා. ඔබට වැඩට ගිය තැනක නම් එතන මුකුත් තාම දන්නේ නැහැ වෙන්න පුළුවන් නේ. ඒක නිසා අන්න ඒ ධම්මලදී මට උදව් කරන්න මෙතෙන් සිට මට උදව් කරන්න කියන වගේ අදහසක් එතනදී ගන්න පුළුවන්. යොරොෂිකු ඔනෙගයිෂිමස් කියන. ඉතින් මේ යොරොෂිකු ඔනෙගයිෂිමස් කියන වචනේ ඇත්තටම අවස්ථාවන අදහස් වෙනස් වෙනවා. හරි. ඔක ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් ඔයගොල්ලන්ට ඔක ප්ලීස් කියන වගේ අදහසක් එන්නේ. හරි. එතකොට කියන අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් ඔයගොල්ලෝ ට්‍රේන් එකේ යනවා නැත්නම් බස් එකේ යද්දී දැන් ඔයගොල්ලෝ ලංකාවේ නම් වෙන ගොඩක් වෙලාවට මේ හිටගෙන යන්න උනොත් එහෙම නේද? තමන් කරේ තියාගෙන බෑග් එක නා ඒ බෑග් එක වාඩි වෙලා ඉන්න කෙනෙක්ට දෙනවනේ අනේ මේක පොඩ්ඩක් තියාගන්න පුළුවන්ද කියනවනේ. ඉතින් ජපානයේදී බොහෝ විට ඒ වගේ අවස්ථාවල් නැහැ. හැබැයි එහෙම අවස්ථාවක් වුණොත් අපි මේ වගේ දෙයක් නම් බෑග් එකේ මට මේක පොඩ්ඩක් තියාගන්න පුළුවන්ද කියනවනම් ජපාන වලදී හරි ලේසි ඒක දිනවා ඔනෙගයිෂිමස් කියලා කියන්න පුළුවන්. ඔනෙගයිෂිමස් කියන්නේ එකකින් අදහස් වෙන විතර මේක තියාගන්න පුළුවන්ද කියන වගේම අදහස තමයි. හරි. දැන් ඔයගොල්ලෝ පෝස්ට් ඔෆිස් එකකට ගියොත් එහෙම තපල් කන්තරෝට ගිහිල්ලා මොන හරි පාර්සලයක් යවන්න තියෙනවා කියලා ජපානයේ කියන ලංකාවට පාර්සලයක් යවන්න ඕන. එතකොට ඒක දීලා ඉවරලා සිමසෙන් කොට ඔනෙගයිෂිමස් කියලා කියනෝනේ. මේක ඔනෙගයිෂිමස් කියන්නේ මේක මට යවන්න ඕන මේකට අදාළ දේ කරලා දෙන්න කියන අදහස් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒක ඔය යොරොෂිකු ඔනෙගයිෂිමස් කියන එකේ අර්ථ ගොඩාක් තියෙනවා. මම කිව්වා අවස්ථාවන්ව අර්ථ වෙනස් වෙනවා කියන එක. පුළුවන් අපි කයි ගිහකට යනවානේ රැස්වීමකට වගේ වාඩි වෙනවා නම් ඔන්න වාඩි වෙලා යොරොෂිකු ඔනෙගයිෂිමස් කියලා කියනවානේ. ඉතින් ඒ අදහස් වෙන්නේ මේ වෙලාවේ එතන යන එතන ඉඳලා කරන වැඩ කටයුතු වලට උදව් කරන්න කියන අදහසයි. ඉතින් තැනකට වැඩට ගියාම උනත් එහෙම තමන්ගෙන හඳුන්වා දීලා වෙලා යොරොෂිකු ඔනෙගයිෂිමස් කියන එක. අපි තුමු රස්සාව දැන් මෙහි ඉන්න කෙනෙක් නම් දැන් මෙහි ඉන්න අය දන්නවා එක හලෝ වර්ක් කියලා තියෙනවා. ජොබ් හොයලා දෙන අයනේ හගෙන් ගයිෂ කියලා කියනවා. හගෙන් ගයිෂයකට ගිහිල්ලා දැන් තමන්ගේ විස්තර කියලා මට ජොබ් එකක් හොයාගන්න මම දැන් වැඩ කරන තැනින් මට අයින් වෙන්න ඕන. ඒතර තමන්ගේ සුදුසුකම් කියලා මොන වගේ රැකියාවද බලාපොරොත්තු වෙනක විස්තර කියලා ඉවරලා හරි ඒගොල්ලෝ ඊට පස්සේ කියනවා හරි අපි විස්තර හොයලා ඉවරලා එනොත් ඔයාලට එවන්නම් කියන්නේ මේල් කරනවා ඊමේල් කරන්න හරි නැත්නම් කතා කරන්න හරි කියලා කිව්වහම ඒතර ඔයගොල්ලෝ දැන් ඔයාගේ වැඩේ කරගන්න නෑ යන්නේ ඔයා. ඒක නිසා අනිමේට මට මේක කරලා දෙන්න කියන වගේ අදහසින් යන අවසානට ඇත්තද යොරොෂිකු ඔනෙගයිෂිමස් කියලා කියනවනේ යොරොෂිකු ඔනෙගයිෂිමස් මට මේක කරලා දෙන්න කියනවා වගේ අදහසින් පාවිච්චි කරන්න පුළුවන්. තවක් ඔයා රෙස්ටෝරන්ට් එකකට ගොඩ කෑමට ගිහිල්ලා කන්න ගිහිල්ලා ඔන්න කාලා ඉවර වෙලා කයිකේ කරනවා නේද? ඒ කියන්නේ ගෙවීම වගේ ගෙවීම කරන්න යන්නේ පේමන්ට් එක කරන්න යන්නේ. එතකොට ඔයා කැෂියර් එක ළඟට ගිහිල්ලා ඉවරලා ඔයාගේ බිල දීලා ඉවරලා බිලක් කියනවනේ දැන් කෑම කවුන්ටර් එකේ තමන්ගේ ටේබල් එකට බිල දෙනවනේ තමන්ට අදාළ බිල. එතකොට ඒක දීලා කයිකේ ඔනෙගයිෂිමස් කියලා කියන්න පුළුවන්. නැත්නම් බිල දීලා ඔනෙගයිෂිමස් කියලා කියන්නත් පුළුවන්. ඒක එතන අදාළ වෙන්නේ ඔයාගේ කයිකේ එක කරලා දෙන්න කියන අදහසයි. අපි හිතමු මෙහෙට ආපු කෙනෙක් නම් දැන් මුලින්ම යාගේ පදිංචිය සහතික කරන්න අපි කියන ජූමින් තෝරුක් කියන එක. ජූමින් තෝරුක් කරන්න ඕනේ. තෝරුක් කියන්නේ රෙජිස්ටර් කරනවා. ලියා පදිංචි කරනවා කියන එක. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් වුණත් නැත්නම් වර්කින් වලට මෙහෙට ආවත් ආපු ගාම ඒක තමන් පදිංචි තැන ඒ ඇඩ්‍රස් එක ගිහලා දීලා මම මේ ඇඩ්‍රස් එකේ ජීවත් වෙනවා මෙතන ඉඳන් කියන දේ කරන්න ඕනේ. ඒකට තමයි ලියා පදිංචි කරන්න අපි කියන ජූමින් තෝරුක් කියන එක. ඒතකොට මේ වගේ දෙයකට ක්‍රියාක්ෂෝ එකට නැත්නම් ක්‍රියාක්ෂෝ එකට යන්න ඕනේ. යදාලා සිටි ඔෆිස් එකට ගිහිල්ලා ඉවර වෙලා ඔයාට කියන්න පුළුවන් මොකද කරගන්න ඕනේ මොකද්ද ජූමින් තෝරුක්. එතකොට ජූමින් තෝරුක් එක මට කරලා දෙන්න කියනවා. කොහොමද කියන්නේ? ජූමින් තෝරුක් ඔනෙගයිෂිමස් කියලා කියන්න පුළුවන් නේ. නැත්නම් අපි තුමු ඔයා පදිංචිය මෙහෙදි මාරු කරා කියලා වෙන තැනකට ගියා. එතකොට මොකද්ද කරන්නේ? අපි ඇඩ්‍රස් එක නැත්නම් ලියපිනේට අපි කියනවා ජූෂෝ. ඒතර ජූෂෝ එක මාරු කරා වෙනස් කරා. වෙනස් කරන්න යනකොට මොකද්ද කියන්නේ? හෙන්කෝ කරනකොට. එනවට ගිහලා කියන්න පුළුවන් මගේ ජූෂෝ හෙන්කෝ ඔනෙගයිෂිමස් කියලා නේද? අන්න එතකොට ඔයාලට දැන් පැහැදිලි වෙනවා මොනවා හරි දෙයක් කරලා දෙන්න කියනවා. අනිත් පාර්ශවයෙන් උදව්වක් බලාපොරොත්තු වෙනකොට තමයි ගොඩක් වෙලාවට මේ ඔනෙගයිෂිමස් කියන එක පාවිච්චි කරන්නේ. වැදගත් අවස්ථාවක් මම කියලා දෙන්නම්. ඔයගොල්ලෝ දැන් අර මම කියපු විදිහටම අපි හිතමු පදිංචිය මාරු කරයි කියලා. එතකොට නැත්නම් අලුතෙන්ම මේ ජපානයේ පදිංචියට ආවහම මෙහි ඔයගොල්ලෝ දන්නවා ගොඩක් වෙලාවට තමන්ගෙම ගෙවල් තියාගෙන ඉන්න අය ටෝකියෝ තුල අඩුයි නේද? ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඉන්නේ රෙන්ට් එකට. ඒ කියන්නේ කරිතා හේයානේ. යා අපි කියනවා චින්තයි කියලා කියන්නේ තමන් කුලී පදනම මත ගත්තු කාමරයක තමයි ඉන්නේ. හරි එහෙනම් ජපාන් අය වුණත් ගොඩක් ඉන්නේ එහෙම තමයි ටෝකියෝ තුල. ඉතින් එතකොට මෙහි තියෙන සාමාන්‍ය බුම්කත කියන ඒගොල්ලන්ගේ සංස්කෘතිය අනුව පොඩි ඒගොල්ලන් ක්‍රමයක් තියෙනවා.
අල්ලපු කාමරයට අයිසත්සු කරනවා. හරි අපි හිතමු දෙවෙනි තට්ටුවේ නම් පදිස් දෙවෙනි තට්ටුවේ කෙළවරේ කාමරේ ඔයා ඉන්නවනම් ඔයාට මෙහා පැත්තේ තියෙන කාමරේට නේද අල්ලපු කාමරේ කෙනාට අයිසත්සු කරලා තියාගන්න එක හොඳයි නේද? ඉතින් අපි අර පුරුදු වෙලා තියෙන විදිහත් එක්ක ජපානයේ ලයිෆ් ස්ටයිල් එකක් වෙනස් නේ. ඒගොල්ලෝ සද්ද බද්ද වලට එහෙම කැමති නෑ නේ. ඉතින් නමුත් මේ ගෙවල් ගොඩක් වෙලාවට හැදිලා තියෙන්නේ ඔලී වලින් හරම නිසා බිත්ති ඝනකම නැති නිසා අල්ලපු කාමරේ සද්දේ මෙහාට හොඳට ඇහෙනවා. අනිත් කාමරේට ඇහෙනවා. ඉතින් අපි පොඩ්ඩක් හයියෙන් කතා කරලා ලංකාවට කෝල් කරනකොට එහෙම සමහර ගොඩක් නේද අපි පුරුදු වෙලා තියෙන විදිහත් එක්ක ශබ්ද වැඩි කතා කරනකොට. ඉතින් ඒක අනිත් කෙනාට උරුසයි, කරදරයි නේද? බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වගේ වෙලාවට මේ පොඩ්ඩක් අඳුන්ලා තියාගන්න එක ඕකට හොඳයි නේද? ඒක නිසා ඉතින් ඒගොල්ලන් ඉත් ක්‍රමයක් තමයි එහෙම අලුතෙන් අපි තැනකට පදිංචියට ගියාම අල්ලපු කාමරේ කෙනාට අයිසත්සු කරනවා. මම මෙහෙමයි මගේ නම මේකයි මම ළඟ අපි තුමු ජපන් කෙනෙක් ඉන්නේ කියලා අපි ගමු. එතකොට ඔයා ගිහිල්ලා යන කතා කරලා කියනවා මම මේ කාමරේ ඉන්නේ අලුතෙන් අද ඉඳලා පදිංචි වෙන්න මේ යොරොෂ්කෝ නෙගයිෂිමස් කියන එක නේ. යොරොෂ්කෝ නෙගයිෂිමස්. එතන අදහස් වෙන්නේ මොකද? මොකක් හරි හැම දෙයකට උදව් මොනවා හරි දෙයකට උදව් කරන්න උදව් ඉල්ලන්නේ නැහැ. ඒක හරි. නමුත් මොනවා හරි අවශ්‍යම උදව් කරන්න කියන එක. ඉතින් කතා කරලා තියාගන්න එක හොඳයි නේ. එතකොට සද්දයක් ආවත් එයා පොඩ්ඩක් හමුණත් කියන්න පුළුවන් සුත්තු උරුසයි නේද කියලා එහෙම නිකන් නේද? කරුණාවන්ත විදිහට එයා වචනයක් කියලා ඒක ෂේප් කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ කවුද අල්ලපු කාමරේ ඉන්නේ කියන එකක් දන්නේ. දැන් ගොඩක් අය දන්නවා ජපානයේ සමහර රැල්ලක් යනවා. දැන් සමහර ගයි කුකුජින්ලා එහෙම කරන වැඩ නිසා මේගොල්ලෝගේ අකමැත්තකුත් තියෙනවා. ටෝකියෝ වල එහෙම තියෙනවා නේද? අකමැත්තක් තියෙනවා. මොකද පිටට ආවම මේ මැනර්ස් නෑ. ඒගොල්ලන්ට කෑ ගහනවා කරදරයි. ඒ හින්දා පොඩි ශබ්දයක් ආවත් ඒගොල්ලෝ සමහරක් විට පොලිසියට එහෙම කෝල් කරනවා නේ. පොලිසියෙන් එන්න පුළුවන්. හරි. ඒක නිසා අල්ලපු කාමරේ කෙනාට අයිසත්සු කරලා තියාගත්තොත් ඒ කියන්නේ හිත හොඳින් හිටියොත් කොක්ටත් හොඳයි නේද? හරි. ඉතින් ඒකත් තවත් වැදගත් අවස්ථාවක් කියන එක මතක තියාගන්න මේ යොරොෂ්කෝ නෙගයිෂිමස් කියන වචනේ පාවිච්චි කරන. මම මේක තවත් වැදගත් දෙයක් කියලා දෙන්න. ඒ තමයි මේ යොරොෂ්කෝ නෙගයිෂිමස් කියන එකේ ගෞරවාර්ථය සහ සාමාන්‍ය විදිය. අපි යොරොෂ්කෝ නෙගයිෂිමස් කියන එක කිව්වොත් මේක සාමාන්‍ය. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක සාමාන්‍ය ගෞරවාර්ථ තත්ත්වය. හරි. අපි හිතමු ඔයාට වඩා ඉහළ තනතුරක ඉන්න කෙනෙක්ට ඔයාගේ මොකක්ද හරි දෙයක් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් හිතමු දැන් වැඩ කරන කෙනෙක් නම් වර්කින් ඉන්න කෙනෙක් නම් එයාගේ වීසා කෝෂන් වැඩ තියෙනවා කියලා කියන්නේ වීසා එක අලුත් කරගන්න වීසා එක දික් කරගන්න ඕන. එයාගේ වීසා කිවරයි මේ මාසේ. එතකොට ඔයා මොකද ගන්නේ වීසා කෝෂන් ඔනෙගයිෂිමස් කරනවා නේ. එතකොට ඒක කරන්න ඕන ඔයාගේ කයිෂයකට. එතන සචෝට වෙන්න පුළුවන් නැත්නම් අපි කිය සචෝගෙන් ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. පොඩි කයිෂයක් නම් ඩිරෙක්ට් සම්බන්ධ තියෙන. එහෙම නැත්නම් ලොකු කයිෂයක් කරන සාමාන්‍ය සචෝ ඩිරෙක්ට් සම්බන්ධ වෙන්නේ නැහැ. එතන අදාළ මැනේජර් හරි කාට හරි ඔයගොල්ලන් බාර වෙන්න කෙනාට කණ්ඩි කරන කෙනාට මැනේජ්මන්ට් එකේ ඉන්න කෙනාට ඔයා එක වීසා කෝෂන් ඔනෙගයිෂිමස් කියලා කියන්න පුළුවන් නේ. හරි. ඒක එතකොට ගෞරවාර්ථය. ඊටත් උඩින් යන්න පුළුවන්. ඊටත් ඉහළ ගෞරවාර්ථයකට යන්න පුළුවන්. ඔනෙගයි ඉතාෂිමස් කියන එක. යොරොෂ්කෝ ඔනෙගයි ඉතාෂිමස් කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි තවත් උඩින් ගියොත් තවත් ඊටත් ඉහළ තියෙන ගෞරවයක් තමයි යොරොෂ්කෝ ඔනෙගයි මොෂියාගෙමස් කියන එක. ඉතින් එතන සාමාන්‍ය විසා කෝෂන් එකක් වගේ කියන. ඒ වගේ අවස්ථාවක කරනකොට යොරොෂ්කෝ ඔනෙගයි ඉතාෂිමස් කිව්වහම ඇති. යොරොෂ්කෝ ඔනෙගයිෂිමස් කියන කොටසවත් ඇති. ඒකත් ගෞරවාර්ථය. නමුත් අපි හිතමු සම මට්ටමේ ඉන්න අරුබයිතු කරන තැනක් නම් යාළුවට වගේ කියන යාළුවගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා නම් අන්න යාළුවන්ට ඔනෙගයිනේ කියන එක පාවිච්චි කරනවා. ඔනෙගයි කොරේ ඔනෙගයි කියලා කියන්න පුළුවන්. ඔනෙගයි ඒක ජිෂෝ ෆෝම් එක සාමාන්‍ය අඩු ගෞරවාර්ථය අඩු තත්ත්වයේ ඒක යාළුවෝ වගේ සම තත්ත්වයේ ඉන්න කට්ටියට යොරොෂ්කෝ කියලා කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉහළින් පහළට එනකොටත් ඒ කියන්නේ සචෝ හරි මං කලින් කිව්වා ආයතන ප්‍රධානිය හරි එහෙම නැත්නම් ඔයගොල්ලන් අංශ යාළුවගේ වැඩ බාර වෙන්න කන්ට්‍රි එකේ මැනේජ්මන්ට් එකේ කෙනෙක් හරි මැනේජර් හරි ඔයාලට දෙයක් කියනවනම් කොරේ යොරොෂ්කු කියලා කියන්න පුළුවන්. ඒගොල්ලෝ ඉහළින් පහළට එනකොට සහ සමතත්වෙ ඉන්නේ තමයි එතකොට යොරොෂ්කු කියන එක පාවිච්චි කරන්නේ. නැත්නම් ඔනෙගයි කියන වචනේ විතරක් පාවිච්චි කරන්න කෙටියෙන්. හරි. ඒතර ගෞරවාර්ථය න යොරොෂ්කු ඔනෙගයි ඉතාෂිමස්. එහෙම නැත්නම් යොරොෂ්කු ඔනෙගයිෂිමස්. එමත් නැත්නම් යොරොෂ්කු ඔනෙගයි මොෂියාගෙමස් කියන වචන පාවිච්චි කරනවා වඩාත් ඉහළ ගෞරවාර්ථයෙන්. අපි අවස්ථාවක් විදිහට ගත්තොත් අපි හිතමු ස්ටුඩන්ට් කෙනෙක් නම් අරුබයිතු කරනවා නේද? එතකොට ඔයගලන්ට ඕන වෙලාවක නිවාඩු ගන්න පුළුවන්. හරි. එම ගන්න එපා අවශ්‍යතාවයක් නැත්තම්. ඉතින් අපි හිතමු අසනීපයි කියලා. එහෙම නැත්නම් ඉස්කෝලේ දාන්න මොන හරි පහුදා ටෙස්ට් එකක් තියෙනවා එයාට. ඒකට ඔයාට පාඩම් කරන්න ඕන. හරි. එහෙම අවශ්‍යනවට අදිසි නිවාඩුවක් ගන්න ඕන. හරි. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා කතා කරලා ඉවරලා කියනවා මට පොඩ්ඩක් මේ හෙට ටෙස්ට් එකක් තියෙනවා. එහෙම නැත්නම් මට අසනීපයි නිවාඩුවක් ගන්න ඕනයි කියලා. හරි. එතකොට ඒක යසුමිය ඔනෙගයිෂිමස් වැඩ කරන දැන කතා කරලා වතසි අස්ස යසුමිතයින්ද යොස්කෝ ඔනෙගයිෂිමස් කියලා කියනවනේ. මට හෙට නිවාඩුවක් ගන්න ඕන ඔනෙගයිෂිමස් කියලා කියන්න පුළුවන්. හරි. අපි හිතමු ඔයා එතන තවත් වැඩ කරන තැනට ලැබෙනවා. ඔයා හිතනවා දැන් උතර වැඩ කරන නොගියයි කියන ඇත්තට මෙතන අපහසුතාවයටපත් වෙනවා. ඔයා නොගියොත් නේද? හරි. කෙනෙක් අඩු වෙනවනේ. ඒතර ඔයා ඒ වෙනුවට කරන්නේ මොකද? ඔයාගේ යාළුවෙක් හෙට නිවාඩු කවුද කියලා බලලා ඉවරලා ඔයා යාළුවෙක් වෙනුවට දානවා. ඒතර යාළුවට කතා කරලා කියනවා හෙට මට නිවාඩුවක් ගන්නවට පොඩ්ඩක් අසනීපයි නැත්නම් මට ටෙස්ට් එකක් තියෙනවා. මේ පුළුවන් ද මම වෙනුවට යන්න කියලා නේ. අන්න ඒතර යාළුවට කියනවා ඔනෙගයිනේ කියලානේ. ඒත් යොරොෂ්කුනේ කියලා යාළුවට කියන්න පුළුවන් නේ. ඒක මට්ටමේ ඉන්න අය නිසා. හරි. නමුත් ඔයා වැඩ කරන දැන කතා කරලා ඔයාගේ යසුමි කියලා නෝ. ඔයා යසුමියෝ ඔනෙගයිෂිමස්
කියලා කියන්නේද. හරි මතක තියාගන්න. ඒතොර ගෞරවාර්ථය සහ සාමාන්‍ය විදියකුත් තියෙනවා කියන එක මතක තියාගන්න.